Hi everyone, welcome to back my YouTube channel. Good morning ඔයාලා හැමෝටම. ඉතින් මං හිතුවා ඩේලොග් එකක් අරගෙන එන්න. ඉතින් දිගටම මාත් එක්ක ඉන්න අද දවස මගේ කොහොමද ගෙවෙන්නේ කියලා බලන්න. දැන් වෙලාව ළමයි උදේ 7යි. මං දැන් ඉතින් අද උදේම කැම්පස් එකට යන්න තමයි හදන්නේ. මේ දවස්වල මට කැම්පස් එකේ එක්සෑම්. ඉතින් අද දෙවනි දවස 11:00ට තමයි එක්සෑම් පටන් ගන්නෙ. ඒත් ඉතින් මං හිතුවා ටිකක් කලින් ගිහිල්ලා චුට්ටක් මහන්සි ඇරලම එක්සෑම් එකට යනවා කියලා. ඉතින් ඔයත් පුරුදු වෙන්න ගමනක් යද්දි ටිකක් වෙලාව තියලා යන්න. මොකද අපි දන්නේ නැහැ ඉතින් අපිට මොන බාධක එයිද කියලා අපි යද්දි නේද? සමහර විට බස් පරක්කු වෙන්න පුළුවන්. අපි යන බස් එක අතරමඟ කැඩෙන්න පුළුවන්. ඒ වගේ ඉතින් දේවල් වෙන්න පුළුවන් නේද ළමයි? ඒ හින්දා ටිකක් කාලය තියලා ගමනක් යන්න. කතාවෙන් කතාව මම පාරටත් ආවා. දැන් ඉතින් බස් එක යනකම් ඉන්න තමයි තියෙන්නේ. මම මේ දැන් නුවර ඉන්නේ. දැන් ඉතින් මම කැම්පස් එකට යන්න බස් එකක් ගන්න ඕනේ. අද මං හිතුවා ගම්පල බස් එක යනවා කියලා. කැම්පස් එකට යනවා නම් මහකන්දේ බස් එකක යන්නත් පුළුවන්, ගම්පල එක්ක යන්නත් පුළුවන්. හැබැයි මං අද ලයිබ්‍රරි එකට යන්න ඕන හින්දා මං හිතුවා ගම්පල බස් එක ගිහින් බැහැලා යන එක මට ළඟයි කියලා. ඉතින් ඔන්න මං ආපු ගමන්ම ගම්පල බස් එකක් යන ලෑස්ති වෙන ගමන් හිටියේ. මං දුවලා ගිහිල්ලා නැග්ගා. කොහොම හරි ඔන්න මට ෂීට් එකකුත් හම්බුණා ඉතින්. දැන් ඉතින් යන්නයි තියෙන්නේ. ඔන්න ළමයි මං දැන් අක්බාර් පාලම ළඟින් බැස්සා. එන්නකො ඔයාලට පොඩි දෙයක් පෙන්නන්න. මේ තියෙන්නේ ළමයි අපේ කැම්පස් එකේ ඉංජිනියරින් ෆැකල්ටි එක. ඉතින් අක්බාර් පාලමෙන් මෙහා පැත්තේ තමා ඉංජිනේරින් ෆැකල්ටි එක තියෙන්නේ. අපේ ෆැකල්ටි එක තියෙන්නේ අක්බාර් පාලමෙන් එහා පැත්තේ. දැන් ඉතින් මම මේ යන ගම. මේ තියෙන ළමයි අක්බාර් පාලම. ඉතින් කැම්පස් එකේ හැමෝම වගේ මේ තැන දන්නවා. ඉතින් ඔයාලත් බලන්නකෝ අක්බාර් පාලම කොහොමද කියලා. අර පේන්නේ මහවැලි ගඟ. අක්බාර් පාලම යටින් ගලන්නේ මහවැලි ගඟ. ඔයාලට පේනවා ඇති ගඟ දෙපැත්තේ තියෙන ඉවුරු එහෙම ගොඩක් ඛාදනය වෙලා තියෙනවා. අර දෙසැම්බර් මාසේ ලොකු වැස්සක් ආවනේ. ඒ වැස්සට තමයි ඉතින් ඒ විදිහට උනේ. දැන් වෙලාව උදේ 9:00 විතර. හැබැයි අවුව නම් මාරම සැරයි. කුඩයක් ගත්තෙත් නෑ. මං ඉතින් තා චුට්ට දුරයිනේ තියෙන්නේ කියලා ගියා. ඔයාලට පේනවද ඈතින් බිල්ඩින් එකක්? මේ තියෙන්නේ අපේ කැම්පස් එකේ මේන් ලයිබ්‍රරි එක. ලයිබ්‍රරි එකේ බැක් සයිඩ් එක තමයි මම ඔයාලට ඒ පෙන්නුවේ. ඔය දැන් පෙන්නුවේ ජිම් එක. ඔන්න මන් දැන් කැන්ටින් එකට යන ගමන් එන්නකො ඔයාලත් ඉතින් මාත් එක්ක උදේට කෑම කන්න. මම උදේට කාලාවේ නෑ. මන් දැන් කාලා කැන්ටින් එකෙන් එළියට ආව ළමයි. බලන්නකො ඔයාලට පේන්නේ මොකද්ද කියලා. මේ
අර දෙසැම්බර් මාසයේ ආපු ලොකු ඇස්සට තමයි මේ විදිහට වෙලා තියෙන්නේ. කැම්පස් එකේ තිබ්බ ගොඩාක් ලොකු ගස් මේ විදිහට වැටිලා තියෙනවා. දැන් මම මේ ලයිබ්‍රරි එකට යන ගමන් තමයි ඉන්නේ. මට ලයිබ්‍රරි එකෙන් ළමයි පාස් පේපර්ස් වල ෆොටෝකොපි ගන්න තියෙනවා. අපි ඒ ටික අරගෙන ඊට පස්සේ එක්සෑම් එක තියෙන 11:00ටනේ 11:00 වෙනකන් ලයිබ්‍රරි එකට වෙලා පාඩම් වැඩක් කරමු. ඉතින් ළමයි මම ෆොටෝකොපි ටිකත් අරන් ඇවිල්ලා දැන් ඉඳගත්තා. දැන් වෙලාව උදේ 10:15ට විතර. ඉතින් 11:00ටනේ මට එක්සෑම් තියෙන්නේ. තව පැයයි විනාඩි 15ක් විතර වෙලාව තියෙනවා. මං හිතුවා ටික වෙලාවක්, ඒ කියන්නේ පැයක් විතර ලයිබ්‍රරි එකට වෙලා තව චුට්ටක් පාඩම් කරලම එක්සෑම් හෝල් එකට යනවා කියලා. අනේ ළමයි පැයක් යනවා දැනුන්නේ නැහැ. කොහොම හරි වෙලාව ඉක්මනට ගිහිල්ලා දැන් ඉතින් මම මේ දුවගෙන යන්නේ එක්සෑම් හෝල් එකට. 11:00 වෙද්දි මං එතන ඉන්න ඕන. විනාඩි 10කට කලින් අපි කොහොමද ඇතුළට යනවා. ඉතින් 11:20 වගේ වෙද්දි මං එතනට යන්න ඕනේ. මේ බලන්නකෝ යනකොට මේ ගහේ ලස්සනට චූටි තම්පාට මල් පිපිලා. ඉතින් මට වෙලා ගිහින්න තිබ්බේ මං එතන ගොඩක් වෙලා හිටියේ නෑ. ඉක්මනට මේ වගේ චූට්ටක් වීඩියෝ එකක් අරගෙන ගියා. එහෙනම් ළමයි එක්සෑම් එක ලියලා අපි ආය හම්බෙමු. ඔන්න ඉතින් දැන් වෙලාව 2ට විතර එක්සෑම් ලියලා මම මේ බස් එකක් එනකම් පාරට වෙලා ඉන්නවා. අද මම shopping යනවා. එන්නකෝ යාළුවත් මාත් එක්ක යන්න. අද මම ශ්‍රියාණියකට තමයි යන්නේ ළමයි. හැබැයි මට මුකුත් ගන්න නෙවෙයි යන්නේ. එන්නකෝ ඉතින් යන ගමන් මම ඔයාලට කියන්නම් ඇයි අද මම ශ්‍රියාණියකට යන්නේ කියලා. ඉතින් ළමයි අපේ අප්පච්චිගේ මල්ලිගේ බර්ත්ඩේ එක එනවා. ඉතින් මට හිතුණා මේ පාරේ දෙන්නට gift එකක් විදිහට දෙන්නටම shirt දෙකක් අරන් දෙන්න. ඉතින් ඒ දෙක ගන්න තමයි අද මම මේ ශ්‍රියාණියකට යන්නේ. එතනට ගියාම ළමයි මොකද්ද තෝරගන්නේ කියලා මට හිතා ගන්න බැරි වුණා. ඒ තරමට ලොකු කලෙක්ෂන් එකක් එතන තිබ්බා. ඉතින් කොහොම හරි මම මෙන්න මේ දෙක අන්තිමට සිලෙක්ට් කරා. ඉතින් ළමයි මගේ ඒ වැඩෙත් ඉවරයි. මේ තියෙන්නේ මං ගත්ත ෂර්ට් දෙක. දැන් ඉතින් අපි යමු. මං නුවරට ආවා ළමයි. මට දැන් චුට්ටක් බඩගිනිය වගේ. අපි එහෙනම් මොන හරි කාලම ඉමු. ඉතින් මම මේකත් කාලා ඊට පස්සේ බස් එකට ගියා ළමයි ගෙදර යන්න. දැන් වෙලාව 3:00 වගේ ඇති.
ඉතින් තවත් රෑ වෙනකන් ඉන්න බෑනේ. ඒ නිසා ඉක්මනට ගිහිල්ලා යනකොටම මගේ වෙලාව ගියන්නේ බස් එකක් තිබ්බා. ඊට පස්සේ ඉතින් මං ගෙදර ගියා. ඉතින් ළමයි අදට මගේ ඩේලොග් එක මෙතනින් ඉවරයි. ආයෙත් අලුත් ලොග් එකකින් හම්බෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.